ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙච්ච ගමන් ඔයගොල්ලන්ගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම රීසෙට් වෙලා යනවා. ඉතින් අද වීඩියෝ එකකින් කියන්න යන්නේ ඔයගොල්ලෝ අතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එක නැති වුණොත් එහෙම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන Gmail එක යූස් කරලා කොහොමද ඔයගොල්ලන්ගේ ෆෝන් එක නැවත හොයාගන්න කියලා. මේකට ඔයා මුලින්ම Google එකට ගිහිල්ලා Google එකේ Find My Device කියලා සර්ච් කරගෙන මේ එන වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ගේ අදාළ නැති වෙච්ච ෆෝන් එකේ තිබ්බ Gmail එකකින් sign in වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ අදාළ Gmail එකෙන් මේ විදිහ sign in වෙලා තියෙන devices මෙතනින් ඔයාට ඔයගොල්ලන්ගේ හොයාගන්න ඕනේ device එක ඔයගොල්ලෝ select කරගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ මේ නැති වෙච්ච device එක මේ වෙද්දිත් internet එකට connect වෙලා නම් තියෙන්නේ ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන්ගේ device එකේ ඉතිරි වෙලා තියෙන battery percentage එක බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ වෙද්දි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ device එකේ location උත් on කරලා නම් තිබ්බේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ device එක තියෙන තැනත් Google Map එකේ හරියටම මෙන්න මෙහෙම පෙන්නනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ මේ play sound කියන එක දුන්නොත් එහෙම ඔයගොල්ලන්ගේ phone එක auto ring වෙන්න ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ device එක කවුරු හරි හොරකම් කරලා කියලා හිතනවනම් ඔයගොල්ලන්ට පුළුවන් මේ secure device කියන එක select කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ device එක internet එකට connect වුණ ගමන් ඔයගොල්ලෝ මේ process එකේදී ලබා දීපු password එකකට අදාළව ඔයගොල්ලන්ගේ device එක lock වෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ phone එකේ තියෙන Gmail සහ payment cards වගේ දේවල් automatically remove වෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ මේ factory reset device කියන එක දුන්නොත් එහෙම ඔයගොල්ලන්ගේ device එක internet එකට connect වෙච්ච ගමන් ඔයගොල්ලන්ගේ phone එක සම්පූර්ණයෙන්ම reset වෙලා යනවා. මේ විදිහට ඔයගොල්ලන්ගේ device එකේ තියෙන වැදගත් data වෙන එක්කෙනෙක්ගේ අතට යෑම ඔයගොල්ලන්ට වළක්වන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ people කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ phone එකේ තියෙන location එක තවත් කට්ටියත් එක්ක share කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහේ videos ඉස්සරහටත් බලන්න මේ YouTube channel එක subscribe කරන්න. තවදුරටත් ඔයගොල්ලන්ට මේ විදිහේ mobile phone ගැන tips වගේ දේවල් මෙන්න මෙතන තියෙන මේ playlist එක උඩ click කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහෙම තවත් video එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට ඔයගොල්ලන්ගේ ඉදිරියට සමු ගන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.